ඔයා හිතාගෙන ඉන්න කාරණාව ඉටු වෙයිද? Yesද noද? ඉතින් අපි බලමු පෙන්ඩුලමින් මොනවද කියන්නේ කියලා. ඒ වගේම ඔයාට මේත් එක්ක ටැරොට් රීඩින් එකකුත් දෙනවා. ඉතින් අනිවාර්යෙන්ම ටැරොට් රීඩින් එකත් අරගන්න. ඉතින් මේ රීඩින් එකෙන් මම ඔයගොල්ලන්ට දෙන්නේ ඔයා හිතාගෙන ඉන්න කාරණාව ඉටු වෙයිද? Yesද noද නැත්නම් maybeද කියන රීඩින් එක. ඉතින් ඔයා මේ රීඩින් එක අරගනිද්දී ඔයා හිතාගෙන ඉන්න කාරණාව හිතේ තියාගෙන මේ රීඩින් එක අරගන්න. පින්තූරයක් තෝරන්න. ඉතින් ඒ වගේම තමයි තව විශේෂ දෙයක් තියෙනවා. මේ රීඩින් එක ගනිද්දී අනිවාර්යෙන්ම කාල සීමාවක් දෙන්න. ඒ කියන්නේ මේ වසර ඇතුළත මගේ විවාහය සිද්ධ වෙයිද? මේ වසර ඇතුළත මට මේ රැකියාව ලැබෙයිද? අන්න ඒ වගේ මොකක් හරි යම්කිසි කාල සීමාවක් දීලා මේ රීඩින් එක අරගන්න. ඉතින් අනිවාර්යෙන්ම ඔයා කාල සීමාවක් දෙන්න ඕනේ. ඒ වගේම ඔයාගේ බලාපොරොත්තුව හිතේ තියාගෙන තමයි ඔයා කැමතිම පින්තූරය තෝරගන්න ඕනේ. එහෙමනම් ඉක්මනින්ම පින්තූරයක් තෝරගමුද? ඔව්. දැන් මේ තියෙන පින්තූර වලින් ඔයා කැමතිම පින්තූරය තෝරගන්න. ඒ වගේම ඔයා මේ රීඩින් වලට කැමති නම් ඔයාලගේ ආදරණීය ප්‍රතිචාරය දක්වන්න. තාමත් මේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. ඒ වගේම මේ රීඩින් එක තවත් කෙනෙක්ට බලන්න share කරන්න. පළවෙනි පින්තූරය තෝරපු ඔයාට පෙන්ඩුලම් රීඩින් එකකින් මෙන්න මෙහෙම දෙයක් කියනවා. ඉතින් බලන්නකො මොකද්ද කියන්නේ කියලා. ඉතින් ඒ වගේම තමයි ඔයාට මේ රීඩින් එකත් එක්ක ටැරොට් රීඩින් එකකුත් ලබා දෙනවා. අනිවාර්යෙන්ම ටැරොට් රීඩින් එකෙන් මොනවද කියන්නේ කියලාත් බලන්න. ඔව් පළවෙනි පින්තූරය තෝරපු ඔයාලට පේනවා පෙන්ඩුලමින් ලබා දෙන පිළිතුර තමයි නෝ කියන පිළිතුර. හොඳයි. ඉතින් මේකට මොකක්ම හරි හේතුවක් ඇති. අපි බලමු ටැරොට් කාඩ් වලින් මොනවද කියන්නේ කියලා. ඔව් ඔබ මේ රීඩින් එක අරගනිද්දී කාරණා කීපයක් හිතේ තියාගෙනද රීඩින් එක අරගත්තේ. ඒ වගේම තමයි එහෙම නැත්තම් ඔයා මම කියපු විදිහට මම ලබා දුන්න උපදෙස් විදිහට ඔයා රීඩින් එක අරගත්තා නම් ඒ කියන්නේ කාරණාව හිතේ තියාගෙන ඒ කාල සීමාව හිතේ තියාගෙන රීඩින් එක අරගත්තා නම් ඔයාට කියනවා ඔයා මොනවා හරි ඒ කියන්නේ දෙයකින් එක දෙයක් තෝරගන්න ඕනි කියලා. එහෙම නැත්තම් එක තීරණයක් අරගන්න ඕනි. අන්න ඒ වගේ දෙයක් කියනවා. එක්කෝ මොන හරි තෝරා ගැනීමක් කරන්න කියලා තමයි කියන්නේ. ඒ තෝරා ගැනීම කරාට පස්සේ ඔයාට සහනයක් ලැබෙයි. ඉතින් මොනවා හරි තෝරා ගැනීමක් කරන්න තියනවද ඔයා ඔය හිතාගෙන ඉන්න දේ සම්බන්ධව. ඉතින් එහෙමනම් අනිවාර්යයෙන් මේ තෝරා ගැනීම කරන්න කියලා කියනවා. ඒ වගේම තමයි තව දෙයක් කියන්න ඕනේ. ඔයගොල්ලෝ දන්නවා මේ ලබා දෙන රීඩින් මම ලබා දෙන්නේ පොදුවේ. ඉතින් මේ රීඩින් ගොඩක් අය ගන්නවා ඔයාටම කියලා. ඔයාටම වෙන්නුන ඔයා ගැන හිතලා රීඩින් එකක් අරගන්න ඕනි නම් මගේ WhatsApp අංකයට මැසේජ් එකක් යොමු කරන්න. ඉතින් මේ රීඩින් අරගත්ත ඔයගොල්ලෝ හැමෝටම ගොඩක් ස්තුතියි. අපි එහෙමනම් තවත් අලුත් රීඩින් එකකින් ආයෙත් දවසක හම්බ වෙමු. තාමත් මේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. දෙවෙනි පින්තූරය තෝරපු ඔයා හිතාගෙන ඉන්න කාරණාව ඒ දේ ඉටු වෙයිද නැද්ද නැත්නම් සමහර විට ඉටු වෙයිද? ඉතින් අපි බලමු පෙන්ඩුලමින් මොනවද කියන්නේ කියලා. ඒ වගේම මේත් එක්ක ඔයාලට ලබා දෙන ටැරොට් රීඩින් එකත් අනිවාර්යෙන්ම අරගන්න. ඔව් දෙවෙනි පින්තූරය තෝරපු ඔයා හිතාගෙන ඉන්න කාරණාව 50% වගේ ඉටු වෙනවා. ඒ කියන්නේ සමහර විට ඉටු වෙන්න ඉඩ තියෙනවා. ඉතින් ඔයා මොන හරි යම් කිසි දේවල් ටිකක් කරන්න තියෙනවා නම් ඒ දේවල් ටික කරන්න. අපි බලමු මේ රීඩින් එකට ටැරොට් කාඩ් වලින් මොනවද කියන්නේ කියලා. ඒ වගේම තමයි තම තමන්ගේ කාරණාවට අනුව මේ රීඩින් එක ගලප ගන්න කියලාත් මම ඔයාලගෙන් ඉල්ලනවා. ඉතින් ඔයා හිතාගෙන ඉන්න දේ ඒ දේ ඉටු කරගන්න ඔයාට දේවල් ටිකක් කරන්න තියෙනවා. ඒ කියන්නේ ඔයා උත්සාහවන්ත වෙන්න ඕනේ. ඒ වගේම අනිවාර්යෙන්ම ඔයා හිතාගෙන ඉන්න දේ ඉටු කරගන්න
ප්ලෑන් එකක් හදාගන්න කියලා කියනවා. ඒක සැලසුම් කරන්න කියලා කියනවා. ඉතින් ඒ වගේම ආකර්ෂණීය විදියට ඒ දේවල් කරන්න, ආකර්ෂණීය විදියට ඉන්න. ඉතින් ඔන්න ඔය වගේ දේවල් ටිකක් කියනවා ඔයාට. ඉතින් අනිවාර්යෙන්ම මේ දේවල් ටික සම්පූර්ණ කරගත්තොත් ඔයාගේ බලාපොරොත්තු ඉටු කරගන්න පුළුවන්. ඉතින් මේ රීඩින් අරගත්ත ඔයගොල්ලෝ හැමෝටම ගොඩක් ස්තුතියි. ඔයා මේ රීඩින් වලට කැමති නම් ඔයාලගේ ආදරණීය ප්‍රතිචාරය දක්වන්න. තවමත් මේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. එහෙමනම් තවත් අලුත් රීඩින් එකකින් ආයෙත් දවසක හම්බ වෙමු. තුන්වෙනි පින්තූරේ තෝරපු ඔයා හිතාගෙන ඉන්න කාරණාව ඉටු වෙයිද? එහෙම නැත්නම් ඉටු වෙන්නේ නැද්ද? නැත්නම් සමහර විට ඉටු වෙයිද? ඉතින් අපි බලමු පෙන්ඩුලමෙන් මොනවද කියන්නේ කියලා. ඉතින් ඒ වගේම තමයි මේ රීඩින් එකත් එක්ක ඔයාලට ටැරොට් රීඩින් එකකුත් ලබා දෙනවා. අනිවාර්යෙන්ම ටැරොට් රීඩින් එකත් අරගන්න. තුන්වෙනි පින්තූරේ තෝරන ඔයා හිතාගෙන ඉන්න කාරණාව ඉටු කරගන්න පුළුවන්. ඔයාලට පේනවා යස් කියන පැත්තට පෙන්ඩුලම ගමන් කරන්නේ. ඒ වගේම ප්‍රසන්ටේජ් එකක් විදිහට ගත්තොත් 90ක් ඉටු වෙනවා. ඒ කියන්නේ ඔයා අනිවාර්යයෙන්ම මේ වෙනුවෙන් ඔයා උත්සාහ කරන්න, ඒ සම්බන්ධයෙන් කළ යුතු දේවල් කරන්න. ඉතින් ඒ දේ ඉටු කරගන්න පුළුවන්. ඉතින් අපි බලමු ටැරොට් කාඩ් වලින් මේ සම්බන්ධයෙන් මොනවද කියන්නේ කියලා. ඔව්, ටැරොට් රීඩින් එකකින් මෙන්න මෙහෙම දෙයක් කියනවා. ඉතින් මම මේ කියන දේවල් ඔයා හිතාගෙන ඉන්නේ ඒ කාරණාවත් එක්ක ගලප ගන්න කියලාත් මම ඔයගොල්ලෝගෙන් ඉල්ලනවා. ඔයා ඔය හිතාගෙන ඉන්න දේ ගොඩාක් ඔයා දැඩිව ලොකු ආසාවක් තියෙන දෙයක්ද? ඔයා ඒකට නිකන් ඇබ්බැහි වෙලා වගේද? අන්න ඒ වගේ දෙයක් මේ රීඩින් එකෙන් කියනවා. ඉතින් සමහර වෙලාවට අපි සුදුසු දේවල් වලටත් ඇබ්බැහි වෙනවා. නුසුදුසු දේවල් වලටත් ඇබ්බැහි වෙනවා. ඉතින් මම හරියටම දන්නේ නැහැ ඔයා හිතාගෙන ඉන්න දේ, ඔයා හිතාගෙන ඉන්න කාරණාව ඒක ඔයාට සුදුසු දෙයක්ද නුසුදුසු දෙයක්ද කියලා. ඉතින් ඒක ඔයා දන්නවා ඔයාට සුදුසු දෙයක්ද නුසුදුසු දෙයක්ද කියලා. ඉතින් කොහොම වුණත් ඔයා හිතාගත්ත කාරණාව ඉටු වෙනවා කියලා තමයි මේ රීඩින් එකෙන් ලබා දුන්නේ. ඒ වගේම තව දෙයක් කියන්න ඕනේ. ඕගොල්ලෝ දන්නවා මේ රීඩින් මම ලබා දෙන්නේ පොදුවේ. ඉතින් ඔයාටම වෙන්නුන රීඩින් එකක් අරගන්න ඕනේ නම් මගේ WhatsApp අංකයට මැසේජ් එකක් යොමු කරන්න. ඉතින් ඔයා ලොකු ඇබ්බැහිවීමක ඉන්නවා කියලා නම් ටැරොට් රීඩින් වලින් කියනවා. ඉතින් මේ රීඩින් අරගත්ත ඔයගොල්ලෝ හැමෝටම ගොඩක් ස්තුතියි. ඒ වගේම මේ රීඩින් වලට ඔයගොල්ලෝ කැමති නම් ඔයාලගේ ආදරණීය ප්‍රතිචාරය දක්වන්න කියලාත් මම ඔයාලගෙන් ඉල්ලනවා. තාමත් මේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. එහෙමනම් තවත් අලුත් රීඩින් එකකින් ආයෙත් දවසක හම්බ වෙමු.